නිින්ද යනවා යාට අතර ගත්තාම ඔය නිදා ගන්න තමයි දැන් බලන්නේ. ඉතින් අද ඔයාලට බලන්න පුළුවන් මේ කළු බණ්ඩිගේ කතාව. යාට දැන් හොඳටම සනීපයි. ඔයාලට මතක ඇතිනේ මෙයා හිටපු විදිහ. මේ තත්වයෙන් පණ ඇදද වගේ තමයි මුණ ගැහෙන්නේ මට. මාස එකමාරකට කිට්ටු කාලයක් උත්සාහ කරලා ප්‍රතිකාර කරලා තමයි කොහොම හරි මේ කළු බණ්ඩිව ගොඩ ගන්න පුළුවන් වුණේ. හොඳටම අමාරු වෙලා බාගෙට හුස්ම වැටි වගේත් හිටිය දවසක්. එදා රෑ කරන්න වෙන දෙයක් තිබුණෙත් නෑ. පිරිත් දාලා තිබ්බ මට හොඳට මතකයි. ඔයාලටත් මතක ඇති වීඩියෝ එකක් මන් දැම්මා. ඉතින් කුරුවිට ඇනිමල් ක්ලිනික් එකේ එරත්න වෛද්‍යවරයා තමයි මේ අසාධ්‍යම තත්වයේ හිටපු මේ අහිංසකයව ගොඩ ගන්න සාර්ථකව ප්‍රතිකාර සිදු කළේ. ඒක මාරම පිනක්. ඉතින් ඒ වගේම මෙයාට කන්න බොන්න හොඳම දේවල් හොඳම විදිහට දෙන්න පුළුවන් වුණා. ඔයාලා ගොඩක් මෙයා ගැන හොයලා බලලා උදව් කරලා මුදල් වලින්, ශ්‍රමයෙන්, වචන වලින් ඒ වගේම අවශ්‍ය කරන රෙදි සියලුම දේවල් අඩුපාඩුවක් වුණේ නැහැ. එක සහෝදරියක් මෙයා වෙනුවෙන් පිරිත් එහෙමත් එයාගේ ගෙදර දාලා ප්‍රාර්ථනා කරලා තිබුණා. ඉතින් ඒ හැමෝවම මතක් කරනවා. ඉතින් ඒ හැමෝම එක එක්කෙනා ගානේ මතක් කළේ නැතත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ ජීවිතය සුවපත් කරන්න වචනයකින් හරි රුපියලකින් හරි උදව් කරපු හැමෝටම ආශිර්වාදයක් වෙන්න ඕනි. මේ අහිංසකයාගේ ජීවිතයට බලාපොරොත්තුවක් ගේන්න උදව් කළාට ඒක විශේෂයෙන්ම මතක් කරනවා. ඉතින් මටත් වඩා ආදරෙන් කරුණාවෙන් ජීවිත කාලෙම මේ අහිංසකයව රැක බලා ගන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් මේ අහිංසකයව හදාගන්න දෙන්න කැමති හොඳට හොයලා බලලා. ඉතින් ඒ විදිහට තමයි මේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් උනේ.